අපර සිරි පප්පුව ගෙදර ඉන්නවද දන්නේ ගිහින් කතා කරලා බලන්න. පප්පු ඔබ ගෙදරද බං? පප්පු ඕ පොඩ්ඩක් ඉන්න මං එනවා. මොකද බං කතා කරේ? පාක් එක ගාවට එන්න කිව්ව සුම්දු ඒකයි බං මං ඔබවත් කරගෙන එන්න ආවේ. යයියා. ඊකෝ බං අරුන්නේ නා කිව්ව තාම නෑ බං. අටත් අහුවලා බං මේක තමයි. ඉන්න දෙන්නම. උඹලා දැන්ද බං ඉන්නේ අපි කීය වෙලාද බං මෙතෙන්ට ඇවිල්ලා? පොඩ්ඩක් ඇහැරුන්නේ නෑ බං දන්නේ නැද්ද? දැන් කියාම මොකටද දෙන්න කිව්වේ කියලා? හෙට මැච් එකනේ බං. හෙට අපේ ගෙදර වරින්කෝ අපි කට්ටියත් එක්ක ඔයාලා මුසල්ලි එකතු කරලා පොප්කෝන් ටිකක් එහෙම අරගෙන. අන්න වැඩි ටුපී ආය මාත් එනවා අනිවාර්යෙන්. උඹ නම් ආඩට නෑනේ බං කුම්භකරණේ ආගේ හැම වෙලේම නිදිනේ. මන් නිදියන්නේ නෑ හෙට උඹලහන්කෝ. බලමුකෝ. මේ අපේ අම්මා කිව්වා බං මට මේ අටරහමාට කලින් එන්න කියලා වළම් පිටන් ටික හොදන්න ඒකයි මං යන්න ඕනේ දැන්. ඔව් බං මටත් එන්න කිව්වා අම්මා මේ හෙට වරින් අනිවාර්යෙන්. හතහමාට විතර වරින්කෝ ඒ දෙක්ක. එහෙනම් අපි එනවා. හරි එහෙනම් හෙට අම්මෙන්. අම්මා මං ගෙදර ආවා. ඕන් අර පොල් බූරුව ඇවිල්ලාද දැන්? වළම් ටික හොදන්න කියලා දැන් කී සැරයක් කිව්වද දන්නේ. යාළුවොත් එක්ක රවුම් ගහන්න යනවා. ගහන්කෝ දෙන්න ඔකටද? අම්මි අදරන් උන්ටටම අමාරුයි මොන හරි කන්න දෙන්න හොඳ නෑ මුන්ට කන්න යකෝ කී මොන වැඩක්වත් කරන්නේ නෑනේ ගෙදර හිටියට අම්මි උත්තර කීන්ති ගන්න එපා වයසට යනවා හොඳේ ඔව් ඉතින් මුන් බලන් ඉන්නේ මම මැරෙන කන්නේ ඊවනේ උයන් තෙරේ නොනිමි අම්මා ඉතින් මගේ හොඳ අම්මනේ අනේ අම්මේ පොඩ්ඩක් තනින් අයින් යනවා මේ ඔහම හිටවා මූ යකෝ මගෙන් බේරිලා යන්න අම්මේ අම්මගේ ෆෝන් එක පොඩ්ඩක් ගත්තා හොඳේ ගණන් ගන්න එපා හොඳේ මූ යකෝ හැදෙනකන් නෑ ඉඳහන්කෝ තාත්තට කියලා මං ගස්සවන්න ආකෝ මූ යකෝ කට කියව නැත්නම් ඉඳහන් අනේ අම්මේ ගහන්න එපා ඔතින් ගන්න බෑ මේ ඔළුවේ පප්පුවටව කෝල් එකක් දීලා බලන්න ඕනේ හලෝ පප්පු මේ අපේ ගෙදරට වරෙන් මැච් එක බලන්න. කිරියාලා ගෙදරට යන්න ඕනේ වරෙන් උණ්ඩක් කියහන් එන්න කියලා. හරි තියන්න උස්සන්නයි. දැන් කොහමරි ගිහිල්ලා තාත්තව නම් ෂේප් කරගන්න ඕනේ. අම්මව නම් ෂේප් කරගන්න වෙනවා කොහොම හරි. හලෝ නංගි මේ ඔයාලා පේන්නේ නෑනේ. සිග්නල් නෑනේ. මේ ඔයාලා කොටු හැඩයට පේනවා. කොච්චර බැන්නත් අම්මට මාව උමනා වෙන වෙලාවලු තියෙනවනේ. මොකක් හරි කිව්වද කොල්ලෝ? නෑ මම මොකක් කිව්වේ නෑ. කොල්ලෝ මේ ලොකු නන්දේම ගත්තා මේ වීඩියෝ කෝල් එකක් මේ සිග්නල් නෑනේ. අයියෝ මේක හදාගන්න දන්නේ නැද්ද? කොයින්ද පොඩ්ඩක් මම හදලා දෙන්න. නංගි දැන් ඇහනවද බලන්න? ඔව් ඕකේ ඇහෙනවා දැන් නම් හොඳට. දැන් කොල්ලෝ උඹ බලන්න මෙතනින්. ඕකනේ බැරි. මොකක් හරි කළා දුන්නාට පස්සේ ඊට පස්සේ ආයි බලන්න. මේ නංගි කාටවත් කියන්න එපා. අද අපි දෙන්නත් එක්ක මැච් එක බලමුද? අනේ ඔව්වක්කේ අපේ කොල්ලවත් මම දැන් යවුවා. අපි පොඩි ආතල් එකක් ගන්න දෙපෑ නංගි. එම්ම තමයි නංගි. මේ මොකක්ද කිව්වොත් එම්ම කියන්නේ අපේ කොල්ලක් කියන වෙහිලා තියෙනවා. ඔය අපේ කොල්ලක් කියනවා මට ඇහිලා තියෙනවා මේ ගැම්මක් තමයි බං කියනවා. හරි අක්කේ. එහෙනම් අතහමාට කලින් ස්ලූම් එකට එන්නකෝ. ඊට පස්සේ අපිට පුළුවන් මැච් එක ලයිව් බලන්න. කාටවත් කියන්න එපා නංගි හොඳේ. අපේ මහත්තයාට නම් කියන්නේ හොඳේ. ඔය හොරේ අහුනේ හොඳට. ඔඩි අම්මලත් මැච් බලනවද? ඉතුකුඩ මරුනේ. නෝනේ මං ගෙදර ආවා. තාත්ති කෑ ගන්න එපා තාත්ති. මොකද කොළුවෝ? පොඩ්ඩක් නැවෙන්නකො රාසක් කියන්නේ. එතකොට අම්මත් මැච් බලවද කොල්ලෝ? ඔව් අර ලොකු නැන්දත් එක්ක කතා වුණේ. අද අතාමාට මැච් එක බලන්න එන්න කියලා. අම්මට සිරි එහෙනම් අද මැච් එක බලයි දෙන්නත් එක්ක. මේ කොල්ලෝ මේ මමත් අද යනවා මැච් එක බලන්න. මේ අම්මට කියන්න එපා හොඳේ. හරි තාත්තේ මං තාත්තා බේරන්නම් කොහොම හරි. හරි එහෙනම්. ඔප්පොඩ සිරි තාත්තයි අම්මයි දෙන්නම එකම ගැටේනි ගහන්නේ. ඉතින් මාත් ගැව්වම මොකද්ද වෙන්නේ? මේ සුද්දා ඉන්නවද නේද බං ගෙදර? ඌ මේ වෙලාවට ඉන්නේ බං
එන්න කිව්වේ? සුද්දා! සුද්දා උඹ ගෙදරද බං? ඊළඟ අර බලහන් මේ සුද්දාගේ අම්මා නේද බං අර කාලකටකට හරක වගේ ඉන්නේ? ඕම් බලපන් අපිට කුටි කන්න වෙන්නේ නැද්ද කියලා. මේ කිරිය පුතාලා එහෙමනේ. ඊ බං මේ නැන්ද වෙන්නේ නෑනේ බං. ඒක තමයි බං. නැන්ද සුද්දා ගෙදර ඉන්නවද? සුද්දද කොල්ලෝ? සුද්දා අර ලැට් එකේ ඉන්නේ. මේ බඩක කියනවා කියලා ගියේ. තාම ආවේ නෑ හැබැයි. දැන් ගොඩක් වෙලා ගිහිල්ලා. හරි නැන්දේ. පුතාලා ගෙට එන්නකෝ. යමන් බං ඉතින් ගෙට. බලු කොල්ලෝ. එමි මුල්ලේ ගෙදර බල්ලෙක් ඉන්නවා කියලා අපිට කිව්වේ නෑනේ බං. ඒක තමයි නැන්දේ ඔයාලා ගෙදර බල්ලෙකුත් ඉන්නවද? අපේ සුද්දා කිව්වේ නෑනේ බල්ලෙක් ගෙනාවා කියලා. නෑ කොල්ලෝ නෑ. බල්ලෙක් නෙමෙයි. අපේ සුද්දා කොල්ලට මං ගෙදරට කියන්නේ බලු කොල්ලා කියලා. ඊයා බං උට බල්ලා කියලා කියන්නේ. අම්මඩ උඹලා ආවද බං? ඕව අපි දැන් ගොඩක් වෙලා බං ඇවිල්ලා. උඹ ඉතින් ලැට් එකේනේ හිටියේ. පොඩ්ඩක් දන්නේ නැද්ද බං? ඊරාට කෑවේ සුමති බාල මාමගේ කඩින් කොත්තුවන්නේ. අපේ ඊයට කියලා මතුර ගන්න ඕනි. බඩේ අජීරණයක් ඇවිල්ලා බං ඒකයි. හරි කොල්ලෝ. එහෙනම් ඔයගොල්ලෝ කතා කරගෙන ඉන්නකෝ. මං ගිහින් පොඩ්ඩක් උයන්නක් තියෙනවා. තේ පොඩ්ඩක් හදන්නම්කෝ එහෙනම් කට්ටියට බොන්න. අම්මේ සීනි පොඩ්ඩක් වැඩියෙන් දාන්න. දෙනවා හතට මම සීනි. චොක්කෝ නාලුව ඉස්සරහන්න ඕන්ටි ගන්නවානේ. ඇයි බං උඹලා කලින් ආවේ? මේ දැන් බලන් වෙලාව 6යි. උඹලා මේ වෙලාවට ආවේ? මං කිව්වා 7:00 ට එන්න කියලානේ. පොඩ්ඩක් ඉතින් කොයිකටත් කියලා කලින් ආවා. අපි කඩේට ගිහින් ආවේ. මේ බට්ටාත් කලින් හිටගන්න. අම්මට ෆ්‍රී ඒක හොඳයි. ඒක නෙමෙයි පොඩ්ඩක් වරින්ග ළඟට පොඩි රහසක් කියන්න තියෙනවා. මොකද්ද බං? සතුරු හිටිය දෙයක්ද? ඔව් ඒ වගේ එකක් තමයි. උඹට අම්මගේ දෙප්ප කියන්නේ බලු කොල්ලා කියලාද බං? ඒකෝ අම්මා ඒකත් කිව්වද උඹට? ඒ කිරිය පුතේ ඕගොල්ලන්ට කිරි හදලා දෙන්නේද? අනේ ඕන්නේ නැන්ද මට මේ තේ එකක් දෙන්න බැටි. සුද්දා පුතා ඔයාට කුක්කු ටික හදලා දෙන්නම් කිරි බෝතලේ ගේන්නේ. මූ තාම කුක්කු බෝතලේද බං බොන්නේ ඊය බං මොකෙක්ද බං පොඩි එකෙක් වගේනේ. මී අදාමට ළඟයි බං අපි යන්නේ මැච් එක බලන්න. හරි යමන්. මේ මැච් එක කරවන්නේ යන්නේ. ඕ පටන් ගන්න යන්නේ. අද නම් දිනයි නේද බං? ඔව් බං අද නම් අනිවාර්යෙන් දිනන ශ්‍රී ලංකාව. උඹ බලහන්කෝ. හලෝ නංගි මේ පේනද බං? හරි පේනවා. ඔව් අක්ක පේනවා. ඔයගොල්ලන්ගේ කොල්ලා හැම මැච් එක බලනවද? ඔව් අක්ක බලනවා. ඔයගොල්ලන්ගේ පුතා හැම බලනවද? නිකන් ඉදී අර යාළුවොත් එක්ක බලන්නේ. අක්කේ මැච් එක පටන් ගත්තා. මේ නංගි කොහොමද මිනිත් ගහන්නේ? අපි එකාලේ මේ බලපන් බම් නිදි. අපෝ බම් මූණන් කුඹ කරන්නේ. බලපන් බම් මේ ඉන්දියාවේ වුණා හොරගන්නා බම් මට නම් පේන්න බෑ තුක් නොදෙන්නේ. ඒ කුසා මෙන්දි කවුට් වුණා බම් බලන්න බම් අයියෝ අපරාධ සුපිරියට ගහන්නේ බම්. ඒක තමයි බම් බලහන්. මැච් එක පරදීද බම්? නෑ හෙවෙන්නේ. මැච් එක ඉවරනේ බම්. තව කොයිද බම්? භාගයක්වත් ඉවර නෑ මැච් එක. මැච් එක ඉවරනේ බම්. අනේ මන්ද බම් මුට නම් ගහපන් මුට. යස ඔකට ප්‍රශ්න අහනවා. ඒ අඩු ගහන්න බබා. මැච් එක වරදුනා බං අඩෝ බං. ඒ බං මං හිතුවේ නෑ පරදී කියලා. අඩෝ බං මොකද්ද බං මං ආසාවෙන් බලන් හිටියේ මැච් එක. අපරාධේ බං. ෆයිනල් එකට යන්න තිබ්බ අවස්ථාව. අඩෝ බං. අනේ නංගි මැච් එක පෙරදුනා. අපේ පැතුම හිටියා නම් අපරාධේ මැච් එක. අනේ ෆයිනල් එකට යන්න හිටියේනේ. ඒක තමයි අක්කේ බලන්නකෝ. පැතුම් හිටියා නම් දෙකට මල්ලලා දෙනවා. ඒ මැච් එක පාරාදයි ගුණපාල. බලහන්කෝ මේ පැතුම හිටියා නම් ඔක්කොම ගහගන්නවා සුපිරියට. ඔව් බං බලහන්. දැන් ඉතින් බලලා වැඩක් නැහැ. මම යනවා බං ගෙදර. අපේ නෝන එහෙම බලන් ඉන්නවා ඇති. මේ ආවේ නැත්නම් මගේ ඔළුව කයි. ඒක තමයි බං මාත් යනවා. The next day. ආයි බවල් ළමයි. මේ ළමයින්ට මොකක්ද ඇහෙන්න දෙන්නේ? කිරියා සුතා. තනියා. මොකක්ද? මිස්සවිල බං මිස්සවිල. දැන් දුඹ ඇරෙන්නේ. අයියෝ මැච් එක බලලා වෙන්නේ නැති. අනේ නෑ මිස් අපි මැච් එක බලුවේ. මේ ළමයින්ට දෙන්න ඕනේ හොඳ පාඩමක්. හැබැයි හරි නැති වෙයි තන්නේ. මමත් ඊයේ මැච් එක බලුවනේ. කමන්නේ. දෙනවා. පන්තිය වත් අතු කරන්නේ බලනවා. මේ කට්ටියම ඇවිල්ලා පන්තිය අතු කරනවා. මැච් එක බලලා මෙතන පාඩම්වත් කරන්න බෑ. හොඳට හැරි දාන්න පුළුවන් මැච් එකෙන් බලන්න මුන්ට යකෝ. ඒක විශාල කරදරයක් වුණා. මැච් එක
මොකද මේ හංසමාලි ටීචර් කෑ ගහන්නේ ඔච්චර මගේ ඔෆිස් එක දෙදරනවා. මම මේකයි මේ පැත්තට ආවේ බලන්න. අනේ මන්දස මේ බලන්නකො මේ ළමයි ඊයේ මැච් එක බලලා තාම පන්තිවත් අතු ගන්න නැහැ. යකෝ මමත් ඊයේ මැච් එක බැලුවා නේද? මේ ළමයින්ට දඬුවම් කරන එක හරි නෑනේ. එතකොට මම ළමයින්ට වඩා හපන් වෙනවා. ඊයේ අපේ තාත්තා මං ඇවිල්ලා තින්නේ. කමන්නේ හංසමාලි ටීචර් ළමයිනුත් මැච් එක බැලුවා මොකක් වෙනවද නේද? අනේ මන්ද මේ පින්තිපලයක් ළමයින්ගේ පැත්තටමයි කතා කරන්නේ. මොකක්ද කිව්වද මේ හංසමාලි ටීචර්? නෑ නෑ මොකවන්නේ. කමන්නේ පින්තිපලතුමා කියන පස්සේ මම මේ ළමයින්ට දඬුවමක් දෙනවා. ඔන්න ඔහේ ළමයින්ට පීරියඩ් එක දීලා දාන්න. පවුනි තින් ළමයි පොඩ්ඩක් නිදා ගන්න තේ. මරු බං අර පින්තිපලතුමා කියන පීරියඩ් එක දෙන්නලු. මරු බං. මේ මන්ද මේ පින්තිපලට මට ගහන්න හිතෙනවා යකෝ මේ පින්තිපලයා ළමයින්ගේ පැත්තටමයි කතා කරන්නේ. එහෙනම් හංසමාලි ටීචර් මං ගොහින් එන්න. ඉතින් මං අල්ලන් හිටියේ යනවා පින්තිපලයා. ඉතින් උගට බනින්න ඕනියේ මං කිව්වා නෑ යනවනේ.